හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මේ මල් පොකුර හදන්න විදිහ අපි අද බලමුද? මේ විදිහට පයිප් ක්ලීනර් කූරක් අරගෙන ඒක දෙකට නමා ගන්න. ඊට පස්සේ අපි ඒක මැද්දෙන් කපාගෙන එක කොටසක් මේ ආකාරයට නමා ගමු. අනිත් කොටසත් ඒ විදිහට නමාගෙන සුදු පාට පයිප් ක්ලීනර් කූරක් මේ විදිහට නමලා අරගෙන මේ ආකාරයට අපි මල් පෙත්ත මෙහෙම තියලා සම්බන්ධ කරගමු. ඊට පස්සේ කම්බියක් ආධාරයෙන් මේ විදිහට සුදු පාට පයිප් ක්ලීනර් කූර කම්බිය වටේ මේ විදිහට ඔතාගමු. ඒ කොටස ඒ ආකාරයට ඔතාගෙන අපි අනිත් පැත්තත් මේ ආකාරයට ඔතාගමු. ඊට පස්සේ අපි කම්බිය ඉවත් කරලා මේ ආකාරයට මල් පෙත්තේ දිග ප්‍රමාණයට ඇදගෙන ඊට පස්සේ අපි මේ ආකාරයෙන් මල් පෙත සකස් කරගමු. මේ විදිහට මල් පෙති 5ක් තමයි මම මල් හදලා නිම කරගන්න හදාගත්තේ. ඊට පස්සේ අපි මලේ මැදත් මේ ආකාරයට සුදු පාට පයිප් ක්ලීනර් කූරක් අරගෙන හදාගමු. ඊට පස්සේ මල් පෙත්තෙන් පෙත්ත මේ ආකාරයට හැඩ කරගෙන අපි ඒක එකින් එකට අලව ගමු. මේ ආකාරයට මල් පෙති 3ක් තමයි මම ඉස්සෙල්ලාම අලව ගන්නේ. ඊට පස්සේ මලේ මැද කොටස මේ ආකාරයට ගම් ගාලා අපි අලව ගමු. ඊට පස්සේ අනිත් මල් පෙත්තත් මේ ආකාරයට ගම් ගාලා අලවගෙන හොඳින් තද වෙන විදිහට අලව ගමු යාළුවනේ. ඊට පස්සේ අවසාන මල් පෙත්ත මේ ආකාරයට ගම් ගාලා මේ මල් පෙත්තත් මේ ආකාරයට අලව ගමු. ඉතින් යාළුවනේ මම හදුවේ මේ විදිහට තමයි ලොකුම මල. ඊට පස්සේ රතු පාට පයිප් ක්ලීනර් කූරක් අරගෙන මේ ආකාරයට හදාගමු. ඒ වගේම සුදු පාට හේකුත් අරගෙන මේ ආකාරයට හදාගමු. ඊට පස්සේ හිමීට මේ ආකාරයට දිග ඇරගෙන අපි එකින් එකට මේ දෙක තියලා අඹරගමු. ඊට පස්සේ පයිප් ක්ලීනර් කූරු දෙකක් මේ ආකාරයට එකින් එක සම්බන්ධ කරගෙන අපි කුඩා මලක් හදාගමු. මේ ආකාරයට අපට අවශ්‍ය ප්‍රමාණයට මල් පෙති වල ගණනට මේ විදිහට ඔතාගෙන මේ ආකාරයට කම්බි දෙක එකට සම්බන්ධ කරගමු. ඊට පස්සේ මේ විදිහට අපි මල හදාගමු. ඊට පස්සේ අපි ආයේ තව මාලක් මේ විදිහට වෙන හැඩයකින් අපි හදාගමු. මේකට මම එක පයිප් ක්ලීනර් කූරයි යාළුවනේ ගත්තේ. මේ විදිහට හැඩය හදාගෙන මල් පෙති 3ක මලක් තමයි මම මෙතනදී හදාගත්තේ. ඊට පස්සේ යාළුවනේ මේ ආකාරයට අපි මලට නටුවක් හදාගමු. මේ විදිහට කම්බියක් සම්බන්ධ කරගෙන ඒ කම්බිය වැහෙන්න ග්‍රීන් ටේප් වලින් අපි ඔතාගමු. ග්‍රීන් ටේප් එක ඔතද්දි මේ විදිහට ගැලවෙනවා නම් ඒකට ගම් චුට්ටක් මේ ආකාරයට තියලා අපි ඒ ග්‍රීන් ටේප් එක අලව ගමු. අනිත් මලත් යාළුවනේ මේ විදිහට කම්බියට සම්බන්ධ කරගෙන ඒ කම්බිය වැහෙන්න
මේ ආකාරයට ගම් ගාලා ග්‍රීන් ටේප් එකක් අපි අලව ගමු. ඊට පස්සේ අපි මේ ඉස්සෙල්ලා හදාගත්ත ලොකු මලටත් මේ විදියට කම්බියක් සම්බන්ධ කරලා ඒ කම්බිය වැහෙන්න ක්‍රීම් ටේප් තියලා අලව ගමු. මේ විදියට ගම් චුට්ටක් තියලා තමයි අපි ක්‍රීම් ටේප් එක අලව ගන්න ඕනේ, නැත්තම් ගැලවෙන නිසා. පයිප් ක්ලීනර් කූරු ග්‍රීන් ටේප් කරන්න චුට්ටක් අමාරුයි යාළුවනේ. ඒකයි මේ ගම් ගාලා අපි අලව ගන්නෙ. මේ ආකාරයෙන් හිමීට ග්‍රීන් ටේප් චුට්ට ගම් ගාලා අපි අලව ගමු. ඊට පස්සේ යාළුවනේ මේ ආකාරයට අපි මල් පෝච්චිය හදාගමු. මල් පෝච්චියට මේ ආකාරයේ පංච් එකක් දාලා අපි පයිප් ක්ලීනර් කූරු වලින් හැඩ කරගමු. මේ ආකාරයට පයිප් ක්ලීනර් කූර ඔතාගෙන ගම් ගාලා එක අලව ගන්න ඕනේ. මේ විදිහට හොඳින් ගම් ගාලා අපි මේ කූර අලව ගන්න ඕනේ, නැත්නම් මේක ගැලවෙනවා. ඒක නිසා වැඩි ගම් ගාලා තමයි මේක අලව ගන්න ඕනේ. මේ ගම් ගාලා අලවනකොට මේ විදිහට ගම් ගාලා ඉවරලා ටිකක් වෙලා තද කරලා අල්ලන් හිටියාම ගැලවෙන්නේ නැහැ, හොඳින් ඇලවෙනවා. මම මෙතනදී මේ පාට දෙක ගත්තට ඔයාලා කැමති පාටකින් මේක හැඩ කරගන්න. ඉතින් ඔයාලට යාළුවනේ මේ මල් පොකුර හදාගන්න මම මල් 3යි හදාගත්තේ. ඔයාලා කැමති ප්‍රමාණයක් හදාගන්න. ඊට පස්සේ මේ එකින් එක තියලා ඔතාගත්ත මල් වල නටු ටික පේන හින්දා අපි මේ නටු ටිකත් වැහෙන්න ග්‍රීන් ටේප් ගාලා අලව ගමු. ඊට පස්සේ මේ විදිහට හදාගත්ත මල් පොකුර මේ ආකාරයට අපි මල් පෝච්චියට සම්බන්ධ කරගමු. සම්බන්ධ කරගන්නකොට යාළුවනේ හොඳට ගම් ගාලා මේ ආකාරයෙන් මල් පෝච්චියත් එක්ක සම්බන්ධ කරගන්න.
ඊට පස්සේ යාළුවනේ මේ ආකාරයට කොළ ටික හදාගමු. මම ඒක හදාගත්තේ පයිප් ක්ලීනර් කූරක් අරගෙන දෙකට නමාගෙන විතරයි යාළුවනේ. ඉතින් යාළුවනේ මගේ මේ මල් පොකුර ලස්සනයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ලයික් කරන්න, කමෙන්ට් කරන්න. දිගට මේ වගේ ලස්සන මල් හදන වීඩියෝ බලන්න. මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. රැඳී සිටියට බොහොම ස්තුතියි. නැවත හමු වෙමු.